ඒ තරමට සෙනග හිටියා ඒ ෂෝ එකේ ඔබට මතක ඇති. ඉතින් මේ ගුරුතුමා ගැන අලුතින් ඉන්න පරම්පරාවට යමක් කියන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඔහු ගැන යමක් අපි ඔබට පෙන්වන්නයි මේ සූදානම. කටින් වචන කියනවට වඩා හැකියාවෙන් පෙන්වමු. රූපරාමු පෙළකින් අපි දකිමු. අනිවාර්යයෙන්ම. එහෙනම් මේ වේදිකාවේ තිර විවරවන්නේ ඔබටයි. නර්තන කණ්ඩායමට එක්වී එහි උපදේශකවරයෙක් වශයෙන් වසර 10ක් සේවය කළේ. 2001 වසරේ ඉතාලියෙන් පැමිණි ඔහු මිලානෝ නගරයේ නර්තන ශිල්පියෙකු ලෙසින් ශ්‍රී ලාංකික දරුදරියන්ට සහ විදේශීය ජාතිකයන්ට නර්තන පුහුණුව ලබා දෙමින් නර්තන ආචාර්යවරයෙකු ලෙසට මේ වන විටත් කටයුතු කරමින් සිටියි. Latin American සහ Bollywood වැනි නර්තන ක්‍රම මැනවින් ප්‍රගුණ කර ඇති සුදර්ශන ධර්මකීර්ති ගුරුතුමන් ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය වැනි යුරෝපීය රටවල් ගණනාවක නර්තන ප්‍රසංග පවත්වමින් හෙළ නර්තන කලාව ජාත්‍යන්තරයේ ඉහළින්ම ඔසවා තැබීමට ඉමහත් වෙහෙසක් දරමින් සිටී. එමෙන්ම ඉන්දීය සම්ප්‍රදායේ නර්තන අංග මැනවින් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඉන්දීය සම්ප්‍රදායේ නාට්‍ය ශිල්පියෙකු ලෙසද ඔහු යුරෝපයේ ප්‍රකටය. ස්වරහස්ත සත්‍යයක් ගුරු පූජා ගුරු අභිෂේක වන්දනා සහ හිම රාත්‍රිය ඔහු විසින් නිර්මාණය කර ඉදිරිපත් කළ නර්තන ප්‍රසංගයි. එමෙන්ම කලෙලි මංගල්‍යතුමක් සහ කතක් අලෙලි මංගල්‍යයක්ද ඔහු මේ වන විට කරණීය ගෙන ඇත. සුදර්ශන ධර්මකීර්ති ගුරුතුමන් යටතේ නර්තනය හදාරන සිසුවියන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රසංග සඳහා දායක කර ගැනීමටද ඔහු අමතක කළේ නැත. අබෝදා සන්දීපනි තුලිකා මාරවන චන්දන වික්‍රමසිංහ වැනි කලාකරුවන් මෙම ප්‍රසංග සඳහා ආරාධිතයන් ලෙස සහභාගී කරවා ගැනීමටද ඔහු සමත් විය. විදේශයක ජීවත් වෙන හෙළ නර්තන කලාව උදෙසා කරන මෙහෙවර වෙනුවෙන් කලාභූෂණ, ලංකා පුත්‍ර, දේශබන්ධ යන ගෞරව සම්මානයෙන් පුද ලබන්නටද සුදර්ශන ධර්මකීර්ති ආචාර්යතුමන්ට අවස්ථාව උදා විය. මිලානෝ නගරයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික දරුදරියන්ට තරුණ තරුණියන්ට පමණක් නොව වැඩිහිටි පිරිසටද නර්තනයේ මුලා වූ කියා දෙන සුදර්ශන ධර්මකීර්ති නර්තනාචාර්යවරයා නවම සංකල්ප තුලින් නවම නර්තන ප්‍රසංගයන් මිලානෝ නගරයේ කරලියේ දිගහැරීමට අධිදක්ෂයෙකි. අද මේ විශාල වේදිකා හස්තය මත දිගහැරීමේද එවන් නවම සංකල්පයකින් ජනිත වුණ අතිශයින්ම සුන්දර වූ නර්තනාවරණ රාත්‍රියකි. ජන හදකිනු දරු විජය කුමාරනතුංග සහ මාලිනී ෆොන්සේකා රඟපෑ චිත්‍රපට ඇසුරින් ඔබේ හදවත ලගන්නා සුණු කරන මීදුම් කලා කන්දේ නර්තන ප්‍රසංගේ. හොඳයි. එහෙනම් ඔන්න අපි සූදානම් දැන් ඔබට හැඟෙන්න ඇති කවුද මේ සුදර්ශන ධර්මකීර්ති කියන්නේ කියලා. මොකද නව පරම්පරාවත් මෙතන ඉන්නවා. ඒ නිසා තමයි අපි මම හිතන්නේ හැමෝටම මතක් වෙන්න තමයි මේ වීඩියෝ එක අපි ඔයගලන්ට ඉදිරිපත් කළේ. හොඳයි. එහෙනම් අපි සූදානම් දැන් අපගේ පළවෙනි නර්තන අංගයට යොමු වන්නට. ඔබ දන්නවා අපේ නර්තන කලාව තුළ තියෙන සාම්ප්‍රදායික සිද්ධියක් තමයි පළවෙනියෙන්ම පූජා නර්තනයක් ඉදිරිපත් කරන එක. මොකද දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඒ වගේම ගුරු දෙගුරුන් හැම කෙනෙක්ගෙන්ම ආශිර්වාද ලබා ගැනීම උදෙසා තමයි අපි පූජා නර්තනයක් ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි සූදානම් මේ පූජා නර්තනය ඔබ හමුවට ගෙන එන්නට මීදුම් ගලා කන්දේ ප්‍රසංගය ආරම්භ කිරීමට මත්තෙන්. අනිවාර්යයෙන්ම. ඉතින් එහෙනම් මේ වේදිකා මස්තකය දිගහැරෙන්නේ පූජා නර්තනාංගයටයි. මේ සුදර්ශන ශ්‍රී රංගායතනයේ දුවා දරුවන්. හොඳ අපොල්සන්නාගෙන් අපි ඕන් විග්‍රහය.
මේක අපේ අභිමානය. අභිමානය. ඉතින් මේක ලෝකෙට හඳුන්වලා දෙන්න. ආයු බොහෝ වේවා කියලා අපි කෙනෙකුට සුබ පතන එක. ආයු බොහෝ වේවා, කලසුත් මුදුන් වේවා, දෝෂ දුරු වේවා කියලා කියනවනේ අපි. ඔව්. ඉතින් ඒක අපිට ලෝකෙට ගෙනියන්න මම හිතන්නේ මේ ගුරුතුමා මේ නර්තනය තුලින් උත්සාහ කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඒකේ ප්‍රෝග්‍රෑමියා අපි ඉදිරියේම ඉන්නවා. ඉතින් වෙන ඒ අඩිපාරේ යන ගෝල පරම්පරාවක් තමයි මේ සර් ඉස්සරහම සර් දැක බලා ගන්න තියෙන්නේ. ඔව්. ඉතින් මේ නර්තනය මම හිතන්නේ ඔහුගේ බලාපොරොත්තු උනේ අපේකම ඒ වගේම ගුරු දෙගුරු පොළොව මහීකාන්තාවගෙන් අවසර අරගෙන নমස්කාර කරන එක ඒ පුරුද්ද ලෝකෙට ගෙනියන්න. ඉතින් මේ නර්තනයේ විශේෂත්වය තමයි අපි අපේ මේ නර්තනයෙන් සිද්ධ වෙන්නේ සංයමයක් වෙන එක. අපි ඇත්තටම නර්තනයක් කලාවක් කරනවා කියලා කියන්නේ අපි ඇත්තටම සංයමයකටපත් වෙනවා. හරියට අපේ සර් කියනා වගේ එක භාවනාවක් වගේ. අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතන්නේ මේ නර්තනයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සංස්කෘතිය ඒ තියෙන හොඳ ලක්ෂණයන් පෙන්눔 කරන්නට. ඉතින් මේ තමයි ප්‍රදීප් වික්‍රමසිංහ ප්‍රාසංගික කලා ආයතනයේ දුවා දරුවන් ඉදිරිපත් කරන අපේකම සංස්කෘතිය විදහා දක්වන නර්තනාංගය පූජා නර්තනයක් තමයි එයත් ගුරු දෙගුරු ආශිර්වාදයක් ලබා ගැනීම තමයි බලාපොරොත්තුව. එහෙනම් හොඳ අත්පොරසන්නාදකින් පිළිගමු ප්‍රදීප් වික්‍රමසිංහ රංගායතනයේ දුවා දරුවන්. Open up your heart and mind. Revel in Mother Nature's world of wonder.
ඒ වෙනුවෙන් පාසලේ මම ඔබ දන්නවා ඇති යුරෝපයේ අපේ නර්තන කලාව කියලා කියන්නේ අනිවාර්ය විෂයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඉතින් නමුත් අපේ නර්තන විෂයක් විදිහට අපේ සිලබස් එකට ඇතුළත් කරගෙන පාසල් විෂය මාලාවට ඇතුළත් කරලා ඒක වෙනසක් කරලා ශ්‍රී ලාංකීය නර්තනය මේ වගේ ඉතාලිය යුරෝපය මූලික කරගත්තු රටවල් වලට අරගෙන යෑමේ මූලිකත්වය ඔහු පාසලක් තුලින් අරගෙන තියෙනවා. අනිවාර්යෙන්ම. ඉතින් ඇත්තටම ගෞරවයක් සහ ආඩම්බරයක් තියෙන ඔහු ගැන ඔහු ඉන්න තැන සහ ඔහුගේ මේ කැපවීම ගැන අපි අගය කළ යුතුයි. තිමිල වර්ණකුල සූරිය මැතිතුමනි ඔබට අපේ ගෞරව ප්‍රණාමය. ඒ වගේම තමයි එතුමාණන් හරිම නිහතමානී පුද්ගලෙක් මටම ඊයේ දවසේ තමයි අඳුරගත්තේ. මට හඳුනා ගැනීමත් බොහොම සතුටක් ඔබතුමාව. හොඳයි. එහෙනම් ඔහුගේ මේ කැපවීමේ ප්‍රතිඵලයක් තමයි දැන් තියෙන්නේ සාන්ත ජෝසප් ජාත්‍යන්තර පාසලේ නර්තනාංගය තමයි අපි දැන් ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් හොඳ අත්පොළ නස්සනාදයකින් පිළිගන්න මේ ඔබේ සාන්ත ජෝසප් විද්‍යාලයේ ඔබේම දුවා දරුවන්.
වන්නේ. ඉතින් මේ ගමනේ මම දැක්ක අතීතයේ වීඩියෝ මම දැක්කා. ඒ වගේම තමයි බොහොම අතීත කතා, රස කතා, බර කතා ගොඩක් මට අක්ක කියලා දුන්නා. ඉතින් ඒ හැම කතාවකම තිබුණේ ඔබ වෙනුවෙන් රස වින්දනයක් ලබා දීපු සුදර්ශන ශ්‍රී රංගායතනයේ ඒ ගුරුතුමාගේ ඒ හැකියාවන්, දක්ෂතාවයන්, එතුමාගේ ඒ මහන්සියේ ප්‍රතිඵල තමයි. ඒක සුළුපටු කාර්යයක් නම් නෙමෙයි. ඒ කාර්ය කරන්න දහඩිය, ඒ වගේම බැනුම්, ඒ වගේම ගල් මුල් බොහෝමයක් එතුමාට ලැබුණා. ඉතින් ඒ කිසිම දෙයකට එතුමා සැලුන්නේ නැහැ. ඔව්. ඉතින් මට විශේෂයෙන්ම කියන්න කියලා කිව්වා මේ 60+ කිව්වහම මතක් වුණේ අපේ මේ නර්තනයේ යෙදෙන, රංගනයේ යෙදෙන අපේ මේ මෙතන රංග දක්වන අය අපේම සහෝදර සහෝදරයන්. ඔවුන් ඇත්තටම වැඩ කරන අතරේ ඉතාමත් කැපවීමෙන් ඇවිල්ලා වුණුවෙන් කටයුතු කරලා හරිම බැරෑරුම් කාර්යයක් තමයි ඒගොල්ලන්ට මේක ප්‍රැක්ටිස් කරගෙන එනවා කියන එක. අනිවාර්යයෙන්ම අපි යාලට ඉතාලි භාෂාවෙන් ස්තුති කරමු. ඉතාලි භාෂාවෙන් පස්සේ ස්තුති කරමු. ග්‍රාත්සේ කියලා පස්සේ කියමු. නමුත් ඊට කලින් ඕනි මදු මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙනවා කන්සියුලර් ජෙනරල් තුමන් අපේ මේ සංදර්ශනය බලන්න අපේ ආරාධනෙ පිළිඅරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ මේ සූදානම මිලානෝ කන්සියුලර් ජෙනරල් කාර්යාලයේ කන්සියුලර් ජෙනරල් තුමන් ඩුල්මින් වර්ණ මහත්මයාට ගෞරවයෙන් ඇරයුම් කර සිටිනවා අපිත් එක්ක එකතු වෙලා අපේ මේ ප්‍රසංගය ගැන ඔබගේ අදහස් දක්වන්න කියලා. ගෞරවයෙන් ඔබතුමාට ඇරයුම් කරනවා. කලාකරුවනි, ආදරණීය මිලානෝ විවේචන වාගේ ආදරණීය ශ්‍රී ලාංකිකයනි, ඇත්තටම අද මේ සුන්දර ඉතාලි රටේ අපේ මව්බිමෙන් බොහෝ ඈතක සිටියත් අපගේ හදවත්වල තාමත් ජීවත් වන අමරණීය සිනමා තරුණයෝ ලක්වන විජේ කුමාරතුංග මෙතුමා, මාලි ෆොන්සේකා මෙතනියත් වෙනුවෙන් උපහාර දක්වන මෙම නාට්‍ය වලට සහභාගීත්වය ලැබීම මා ලැබූ භාග්‍යයක් කොට සලකනවා. ඒ වගේම මෙම කලාතරු යුවල ඇත්තටම මේ නම් දෙක ඇහෙන විට අපේ මතකය අපේ යොමුවියට එහෙම නැත්නම් කුඩාවියට යනවා. ඒ වගේම අපගේ සිනමා සංස්කෘතිය අපතුලට අපේ හදවත් වලට ලං කරන්න ඕන කරපු සේවාව ඉතාමත් විශිෂ්ටයි. ඉතින් සුදර්ශන ශ්‍රී රංගායතනය අද මෙම කාර්යයට මුල පුරලා අපේ ඒ මතකයන් අවදි කරන්නට උත්සාහයට අපි කෘතඥ පූර්වකතාවය පුද කළ යුතුයි. විශේෂයෙන්ම ඔබ දන්නවා අපි සෑහෙන ඈතක සිටියත් මේ නර්තනය එහෙම නැත්නම් කලාව කියන්නේ දේශ සීමා නැහැ මේකට. ඉතින් අද ඈතක ඉඳලා අපගේ මේ සංස්කෘතිකාංග ඒ වගේ මේ නර්තන ශෛලියන් අපිට දැක බලා ගන්නට ලබන්නට සලස්වපු මේ සුදර්ශන මහත්මයා ඇතුළු ඒ වගේම තවත් සිටින අපේ මේ මිලානෝ විසින්න නර්තනාචාර්යවරුන් ගත් මේ උත්සාහය සැබවින්ම හදවතින්ම අගය කරනවා. ඉතින් මම හිතනවා අද මේ සන්ධ්‍යාව ඔබට තවත් එක් අමරණීය සිහිවටනයක් වෙයි කියලා. ඉතින් ඒ දේ ඔබට ඉතාමත් හොඳින් රස විඳින්න වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබ සියලුම දෙනාට. අපේ ශ්‍රී ලාංකික තරුණයෙක් විසින් ඉදිරිපත් කරන ලබන බොහොම අපූර්ව ගායනයක්. ඉතින් අපි ආරාධනා කරනවා වැඩි වෙලා කතා කරන්න නැතුව, මොකද කාලය කියන දේ තාමත් වටිනවා. අපි දෙන කොට කතා කරනවා කියලා කියනවා. ඉතින් කමන්නේ. අපි ආරාධනා කරනවා ජනක සංජීව මහතාට වේදිකාවට පැමිණෙන්න ලෙසට. Rasa dehni
Sansun,
ඒ වගේම දරු දැරියනි සහ දෙමව්පියනි අද ලස්සන රාත්‍රියක් හැමදා වගේම මිලාන් වලට හඳ පායන දවසක් ප්‍රසංග හරහා විවිධ වර්ගයේ ප්‍රසංග හරහා අපේ මිලාන් ජනතාව ප්‍රීති ප්‍රමෝද වන අතරේ සුදර්ශන සර්ගේ ප්‍රසංග සඳහා විශේෂ තැනක් තියෙනවා අපේ හිත්වල. සුදර්ශන සර්ගේ කොන්සර්ට් එකක් තියෙනවා කිව්වහම අපි ඉතින් විශේෂයෙන් වෙලාව වෙන් කර ගන්නවා, දිනේ වෙන් කර ගන්නවා. සාමාන්‍යයෙන් මේ හෝල් එකෙත් සීට් පුරවන එක ලේසි වැඩක් නෙමෙයි. මේ සියලු දෙනා නිකම් පෙන්නන හින්දාම නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නේ. සර්ගේ වැඩක් දුන්නාම ඒකේ රස වින්දනය යම් තැනක තියෙන හින්දාම තමයි මේ ඉන්නේ. සුදර්ශන සර් ගැන මම මේ වේදිකාව උඩ බොහෝ දේ කියලා තියෙනවා. ඒ වගේම අද දවසේ මම දකින එක් ආකාරයක මැජික් ෂෝ එකක් තමයි මේක. ඒ කියන්නේ මම දන්නවා අද දවසේ ඒ පුතා තාම ස්ටේජ් එකට ආවේ නෑ. ඊයේ දවසේ සර් පැයකින් පුරුදු කරපු කොල්ලෙක් නටනවාද මේ ස්ටේජ් එකේ. ඒක මැජික් එකක් මට නම්. මොකද මේකේ මම ඩාන්සින් කරලා නෑ. ඒක හින්දාවත් මේක මට මැජික් එකක්. ඩාන්සින් දැනගෙන හිටියනම් ඒක ඊට වඩා මැජික් එකක් වෙයි. මොකද මම දන්නවා ඊයේ 4ට විතර තමයි පුතා ඉස්කෝලේට ආවේ ප්‍රැක්ටිස් වලට. අද බලපුවාම කොළ වේදිකාගත වෙන්න නියමිතයි. ඉතින් මේ පොඩි කාරණයක් සුදර්ශන් සර් ගැන වක්‍රව මම ඔයාලට කියන. ඉතින් ඒ වගේම සුදර්ශන් සර් අපි අහලා තියෙනවා සමාන අග්‍ර විකර්ෂණය වෙනවා. ධන විකර්ෂණය වෙනවා. හැබැයි අපි දකිනවා සුදර්ශන් සර්ගේ ස්ටේජ් එකේ එයාට සමාන්තර රංගායතනවල ගුරුවරුන්ගේ දරුවොත් මේක ස්ටේජ් එක උඩ හොඳ කැමැත්තෙන් ආසාවෙන් කිව්ව වෙනුවටම නෙමෙයි සර් ආරාධනය කරපු වෙනුවටම නෙමෙයි එයාලා හරි ආසාවෙන් කැමැත්තෙන් ඇවිල්ලා ඩාන්ස් කරනවා. මේක මේ නෙගටිව් පොයින්ට් එක එච්චර කියන්න හොඳක් නෑ. ඩාන්සර්ස්ලා ලොකු ආදරයෙන් බැඳලා ඉන්නේ නෑ වගේ අපිට දැනෙනවා ඔඩියන්ස් එකක් විදියට. හැබැයි සුදර්ශන සර් මේ වේදිකාව විවෘත කරනවා මිලාන් ඉන්න සියලුම රංගායතන වල අයට එයාලගේ වැඩ පෙන්නන්න. ඒක ගැන සර් මම හිතන්නේ දෙවතාවක් හිතන්නේ. ඒක හොඳ ගුණයක් සර් කෙනෙක් විදියට. අපි බොහෝ වෙලාවට උත්සාහ කරනවා මිලාන් ජනතාව එකට එකතු කරන්න. මේකේ මහා ගොඩක් ඉන්නවා වගේ දෙනකොට මහා ගොඩක් නෑ. මේ පොඩි ගමක පිරිසක් වගේ තමයි මේ අපි හැමදේම තැනකට ගියාම ඊයේ හම්බෙච්ච අය අදත් හම්බෙනවා මෙතන. ඒකින්ද ඒ පිරිස එකතු කරන එකත් සෑහෙන අමාරු කාරණයක්. ඒ අතරේ සර් මේ කරන වැඩේ හින්දා එයාට සමාන්තරික රංගායතනත් එකට එකතු වෙනවා. අපි ඒක දකිනවා. ඒ වගේම කතාව අවසන් කිරීමට පෙර මම සුදර්ශන සර්ට පොඩි යෝජනාවක් කරන්න කැමතියි. සර් අහන් ඉන්නවා නම් පොඩ්ඩක් මට විනාඩියක් සමන් යොමු කරන්න. මම කැමතියි සර්ගේ විශේෂ කාරණයකට අපේ වැඩිහිටියන්ව නටවන එකට. ඒක රිද්ම් එක තිබුණා හෝ නැත ඇඟේ එයාලට අවස්ථාව දෙනවා දෙපාරක් හිතන්න නැතුව කොහොම හරි එයාලට මේ වේදිකාව උඩ එයාලට ඩෑන්ස් කරන්න අවස්ථාවක් ලබා දෙනවා. මේක මම වැඩිහිටියන්ට මේක ඇත්තට මිලාන් වල හම්බෙන අවස්ථාවක් නෙමෙයි. ඒක ඉඳසට මම යෝජනා කරන්න කැමතියි මේක අවස්ථාවක් කරගෙන මේක අඛණ්ඩව පවත්වගෙන යන්න. හැමදාම ස්ටේජ් ෂෝ කරන්න නෙමෙයි. මේක පන්තියක් විදිහට අපේ වැඩිහිටියන්ට අඛණ්ඩව කරගෙන යන්න. මොකද වයසට යද්දී හවසට ගෙදර වගේ අපේ අය අපේ ශ්‍රී ලාංකික අය ගෙවල් වලට වෙනවා, පුටුවට වෙනවා, ඇඳට වෙනවා. තව 15ක් 20ක් අවුරුදු ජීවත් වෙන්න ඉන්න අය 5කින් එයාලගේ ආයුෂ අඩු කර ගන්නවා වගේ මට හිතෙනවා. ඉතින් සර් ඔයා කරන ලොකු පිනක් සහ සේවයක්. ඔයාගේ පන්තිය නැටුම් හරහා අපේ මේ වැඩිහිටියන්ට හොඳ
ජීවිතයක් ඒ ජීවිතේ විඳින්න අවස්ථාවක් ලබා දෙන්න. මම මේ කියන පොයින්ට් එක සර් තේරෙනවා ඇති. ඔයාලට හොඳ අවස්ථාවක් ඒක. මෙයාලව ගෙන්නගෙන සතියට වරක් නෙමේ 3 වරක්වත් අඩු ගානේ 2 වරක්වත් පන්තිය කරලා මේ අයව හොඳට නටවන්න. මොකද ඉතාලි ජාතිකයන් අතර මේ වගේ වැඩ බොහොමට තියෙනවා. අපි දකිනවා පංගුවක් ඔය එක පාක්සලට ගියාම සර් කයිරෝලි එහෙම එක මියුසික් එකක් ප්ලේ වෙනවා 10ක් 12ක් නටනවා ස්ටෙප්ස් වගේක් එකම ස්ටෙප්ස් වගේක් කරන්නේ මෙයාලා හැබැයි මේක දකින්න අයත් ඇවිල්ලා මේකට ජොයින් වෙනවා අපිට හරි පුදුමයි කොහොමද මේ මෙයාලා ඉස්සලා රිහර්සල් කරලා එහෙම නෙමෙයි මේ හැබැයි අර මෙහි යන ක්‍රමයක් තියෙන ඒ ස්ටෙප්ස් වගේක් හැමෝම දන්නවා ඒක ගොඩක් වින්දනය සඳහා නෙමෙයි ශරීර සෞඛ්‍ය සඳහා තමයි මේක වෙලා තියෙන්නේ ඉතින් සිංහල අපේ වැඩිහිටියෝ ගොඩක් ඉන්නවා මෙහි සැදෑ සමය ගත කරන එයා සමාජට පෙන්ෂන් ගිහිල්ලත් වෙන්නේ නැති එයා එකතු කරගමු සර් අපි අපේ ඉස්කෝලේ මම අවස්ථාව දෙන්න ඉඩ දෙන්න එයාවත් එකතු කරගෙන සගේ පන්ති ඒ අය අතර ගෙනියමු අපි ඉස්සරහට මිලාන් ඉන්න වැඩි හිටියන් වෙනුවෙන් ඒ අතරේ අපි පොඩි දුවා දරුවන්ටත් අවස්ථාව කොහොමද තියෙනවා ඉතින් මොකද මම ඉස්සෙල්ලත් කිව්වා ගිය අවුරුද්දේ නටන්න කැමති නම් සර් ලෑස්ති නටවන්න. රිද්ම් එක තියනවද නැද්ද වැදගත් නෑ සර්ට. නටන්න කැමතිද? එයාලම නටවනවා සර්. ඒකින්ද මම වැඩිහිටියන්ට ආරාධනය කරනවා ළඟදී දවසක මේ යෝජනාව ක්‍රියාත්මක වෙයි සුදර්ශන සර් අතින් එන්න එකතු වෙන්න සියලු දෙනා සතුටු වෙන්න. ඒ වගේම වැඩිහිටියන්ගේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා අපේ පොඩි මානසිකත්වයක් තියෙනවා නෑ අම්මලා ස්ටේජ් උඩ නටන්න යන්න එපා තාත්තා දැන් ඇතිව කරන්න එපා ඔයාලා ගෙදරට වෙලා ඉන්න. ඒක යාලට හොඳ නෑ. අපි මේ ස්ටේජ් එකේ දකිනවා යාලා කැමැත්තෙන් ඇවිල්ලා මෙතන නටන්නේ. එයාලට ඒ අවස්ථාව දෙන්න. මට දැනෙන කාරණයක් සමහර ලොකු දරුවෝ කැමති නෑ. එයාලගේ අම්මලා තාත්තලා මේ වගේ වේදිකාවක මේ රැඟුම් දක්වනවට. ඉතින් මම මේ අතරමැද ඉන්නේ. ඉතින් මම දුවදරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේක විකාරයක් නෙමෙයි මේක වැදගත් කාරණයක්. මම දවසක් මගේ දුවත් එක්ක මැන්ඩියට හිටියා. 3 පාරක් විතර මැන්ඩියට ඉද්දි මට තේරුණා ඒක කොච්චර අමාරු කාරණයක් සහ ඒක එකට කොච්චර වදිනවද කියලා. කරාටි කරන අය දන්නවා හෝස් රයිඩින් ස්ටෙප් එක කියන්නේ හොඳ බැලන්ස් ස්ටෙප් එකක්. ඒකම තමයි මැන්ඩිය කියන්නේ. ඉතින් මේ වගේ වෙද්දි මේ මසල්ස් හොඳට හයි වෙනවා. දනිස් සමාරු නැතුව යනවා. මම දකිනවා පඩිපෙළ අල්ලගෙන බහින අපේ දෙමාපියෝ ඒ දෙමාපියෝ ඒ වයසේදී එච්චර දුක් විඳින්න අවශ්‍ය නැහැ. හොඳ එක්සර්සයිස් යාලට වැටෙනවා නම්. ඉතින් අපි සුදර්ශන සර් පිටුවාගේ ඩාන්සින් ක්ලාස් එක කරා ඔයාදී මේ දෙන අවස්ථාව කරා නිරෝගී සමාජයක් බිහි කරන්නත් ඔයාගේ වැඩේ යොදාගමු කියන ආරාධනය පිට මාගේ කතාවට සාවධානව සමන් දී සිටි ඔයාලට ස්තුති කරමින් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමි.
ඒ වෙන කවුරුත් නෙමෙයි ඔබ දන්නා හඳුනන හොඳින් දන්න කෙනෙක් තමයි සුභාෂ් නිරෝෂන් ගුරුතුමා. සුභාෂ් නිරෝෂන් තමයි අපිත් එක්ක මේ එකතු වෙන්නේ. ඉතින් සුභාෂ් මහත්මයා ඔබටයි මේ ගෞරවණීය ඒ විතරක් නෙමෙයි යක්කේ තව සුභාෂ් ගුරුතුමාත් එක්ක අංජලි. ඔව් අංජලිත් එක්ක මම හිතන්නේ මේක ඩුවල් නර්තනයක්. ඔව් ඩුවට් එකක් යන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා සුභාෂ් ගුරුපියාණන්ටත් අංජලිටත් මේ වේදිකාව බාර ගන්න ලෙසට. හොඳ පොල්සන්නාදීකින් පිළිගන්නවා. Una
ආදරණීය කලාපවුලකින් මේ ශ්‍රී ලාංකීය කලා ලෝකයට බිහි වුණු ඒ රශ්මී පබෝද සංදීපනී පතිරණ මහත්මිය. එහෙමත් නැතිනම් අපේ ඒ රූප රාජිනිය. ඉතින් ආරාධනා කරනවා ඔබට වේදිකාව මැදට ගිහිල්ලා අපි සියලු දෙනාම ආමන්ත්‍රණය කරන්නට. ඉතාලියේ වාසය කරන මගේ රටේ මගේ අය දකිද්දි මම ඇත්තටම හැම රටකටම ගියාම මම හරි ආසයි දකින්න. මොකද ඒ හදවත්වල තාම ලංකාව ජීවත් වෙන හින්දා තමයි මේ විදිහට එක්කාසු වෙන්නේ. ඉතින් කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා ඔළුවට එනවා මේවා බලනකොට සමහර දේවල් කල්පනා කරනකොට ඒ වුණාට මේ ලොකු වෙලාවක් ගන්නෙ නැහැ. එකක් අද විශේෂ වෙන්නේ විජේමාලනී උපහාරය විජේ මාර්තුන් මහත්මයා සහ විජේ මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් තමයි අද මේ දවස වෙන් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඒ වෙනුවෙන් මාව තෝරගත්ත එකට මම සුදර්ශන සර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද මටත් මේක විශේෂයි. මගේ පළවෙනි චිත්‍රපට රංගනය මම කරන්නේ මාලනී ෆොන්සේකා මහත්මියත් එක්ක වයස 4 දී. මගේ දියණිය විදිහට. ඉතින් ඒ හින්දා අද මට ගොඩක් විශේෂයි. කියන්නේ සිනමාවට අඩිය තියන්නේ මම ඈත් එක්ක. ඉතින් බොහොම ස්තුතියි සුදර්ශන. ඒ වගේම අනිත් කාරණාව අද මෙතන නර්තනයේ යෙදුණු සියලුම ශිල්පීන් නර්තන ශිල්පීන් මම හිතන්නේ මම බලන් ඉඳිද්දී කල්පනා කරේ කොච්චරනම් සතුටු වුණාද. ඒ කියන්නේ අද ඒගොල්ලන්ගේ ආයුෂත් වැඩි වුණා, ලස්සනත් වැඩි වුණා, සර්ගේ ප්‍රෙෂර් වැඩි වුණා. මට තේරුණා පිටිපස්සෙන් නමුත් ඇත්තටම මම කල්පනා කරේ මේ වගේ දේවල් සංවිධානය කරන එකෙන් බලන ඔබත් රංගන ඔවුනුත් ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම ඉතාලිය වාසය කරන සියලුම දෙනාගේ ජීවිත ඇතුලේ ලංකාව ජීවත් වෙන බව අද ගොඩක් කියන්නේ මේ වගේ දේවල් වලින් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ සුදර්ශන සර්ට ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මට චුට්ටක් පොඩි නිදිමතකුත් තියෙනවා වැටෙන්නත් වගේ යනවා. මොකද මම අද තමයි ආවේ මෙහෙට ආවේ. තාම ඒ වෙලාවෙකම් මට නිදි නැහැ. මගේ මොනවා හරි නිකන් ප්‍රශ්නයක් වගේ පේනවා නම් මොනේ ගොඩක් පොඩි මහන්සියක නිදිමතකුයි තියෙන්නේ. නමුත් ඊට වඩා ඒක පරයා ගොඩක් ලොකු සතුටක් තියෙනවා. ඔයගොල්ලෝ ඉස්සරහා මේ කතා කරන්න ලැබීම සහ ඔයගොල්ලොත් එක්ක මේ අවස්ථාව බෙදා ගන්න ලැබිච්ච එක. ඉතින් තව මම හිතන්නේ ගොඩාක් දේවල් පෙළ ගැහිලා තියෙනවා. ඒ හින්දා ඔයගලන්ට මේ වේදිකාවේ ඉඳ තියලා බොහොම ස්තුතියි මාව අද මේකට සම්බන්ධ කරගත්තට.